සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අදත් අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ දවස්වල ගොඩක් දෙනෙක් Facebook එකෙන් සල්ලි හොයනවා. ඉතින් සමහර කට්ටිය ලක්ෂ ගණන් හොයනවා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් Facebook page එකක් හදලත් ඒකෙන් මුදල් උපයන්න CM tool හරහා. ඉතින් ඒ වගේම ඔයා මෙච්චර කල් Facebook හිටපු ඔයාගේ ප්‍රොෆයිල් එකනුත් මුදල් උපයන්න පුළුවන්. ඉතින් එහෙම කියලා වගේ ප්‍රොෆයිල් එකෙන් නිකම් ප්‍රොෆයිල් එකෙන් මුදල් උපීමේ හැකියාවක් නැහැ. ඒක ප්‍රොෆෙෂනල් ඩෑෂ් බෝඩ් එක හරහා ඒක ඔන් කරලා ප්‍රොෆෙෂනල් මොඩ් එක ඔන් කරලා ඒගන්නේ එක ෆේජ්ජක් බවට පරිවර්තනය කරලා තමා ඔල්ට මුදල් උපයන් ගැනීමේ හැකියාව තියෙනති මොකදකිනවන වගේ ෆෙන් ලිස්් එකම ෆලවර්ස් ලිස්් එකක් බවට පරිවර්තනය වෙනවා මෙන්න මේ ක්‍රමය හරහා. ඉතින් අද වීඩියෝකින් අපි බලමු හරියට මවාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක කොහොමද පේජ් එකක් බවට පරිවර්තනය කරගන්න කියලා. ඉතින් චැනල්ලකට අලු කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා දිගටම එකතුලා ඉන්න. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Facebook app එක open කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම Facebook application එක update කරගෙන ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට open කරගත්තට පස්සේ මම මෙන්න මෙතන profile එක touch කරලා මගේ Facebook profile එකට එනවා. ඉතින් මේ තියෙන මගේ profile එක ඔයාලට පේනවා. ඉතින් මෙන්න මෙතන 4300ක් friends ලා ඉන්නවා. ඒ කියන්නේ යාළුවෝ 4300ක් ඉන්නවා. ඉතින් මේක followers ලා බවට පරිවර්තනය වෙනවා ප්‍රොෆෙෂනල් මොඩ් එක ඔන් කරාට පස්සේ. ඉතින් සරලවම ප්‍රොෆයිල් එකට ඇවිල්ලා ඔයාලට කරන්න තියෙන ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා ඩොට් 3ක්. ඉතින් මෙන්න මේ ඩොට් 3 මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ setting මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් පල්ලෙහාට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරගෙන ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන turn on professional mode කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ එක සෙටක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන update your profile කියන එක දෙන්න මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකකින් ලෝඩ් වෙලා මෙන්න මේ ඔක්කොම සෙටින් වලට නෙක්ස්ට් දීගෙන යන්න තියෙන. ඉතින් පළවෙනි එකට මෙන්න මේ විදිහට නෙක්ස්ට් දීලා ඊට පස්සේ කන්ෆර්ම් දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයා මොකක් හරි කැටගරි එකක් කරනවා. මියුසික් නම් මියුසිෂියන්, ඒ වගේම චෙෆ් නම් චෙෆ් මෙන්න මේ විදිහට දීලා ඔයාට කැමති කැටගරි එක සිලෙක්ට් කරලා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් ෆොටෝග්‍රැෆර් කියලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න තියෙන. ඉතින් මම මෙතන ඩිජිටල් ක්‍රියේටර් කියන එකයි ෆොටෝග්‍රැෆර් කියන එකයි දීලා නෙක්ස්ට් දෙනවා. ඉතින් ඔයා කරන කැටගරි එක නෝ තමයි කැටගරි එක සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන go to your dashboard කියන එක ටච් කරන්න තියෙන්නේ. ඉතින් සරලවම මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ මෙන්න මේ විදිහට ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක ඔන් කරගන්න. ඉතින් මෙතනින් මොනිටයිසේෂන් වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් කන්ටෙන්ට් දාලා මෙන්න මේකට ඔයාගේ ප්‍රොෆයිල් එකටත් ප්‍රොෆෙෂනල් මොඩ් එක ඔන් කරලා පේජ් එකක් බවට පරිවර්තනය කරලා ඒකට CM tool ආවට පස්සේ මුදල් උපයන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් පුළුවන් තරම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.